ඉතුරුලා තියෙන පොඩි කාලය ඇතුළත ඔයාගේ ප්‍රධානතම අරමුණ වෙන්න ඕන කොහොමද දැන් ඉන්න ලකුණු මට්ටමට වඩා උපරිම ලකුණු ගාණක් ඉතුරු වෙලා තියෙන කාලය ඇතුළත ලබා ගන්න කියන. මේ වෙලාවේ ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක්. තියරි කෙරෙලා නම් තියෙන්නේ මොනවා හරි එතන අවුලක් තියෙන්නේ. ඒ වැඩේ ප්‍රධානතම හේතුව තමයි වාට ඒ ප්‍රශ්න වලට අදාළ ප්‍රැක්ටිස් එක මදිකම. මොනවා හරි ප්‍රශ්නයක් ප්‍රැක්ටිස් කරගන්න අපි පොඩි වැඩ පිළිවෙලක් ආරම්භ කරනවා. එතකොට ඔයාගේ ලකුණු මට්ටම නිකන් හැමදාම නිකන් එකම තැන ස්ටක් වෙලා වගේ නම් තියෙන්නේ. සමහරට ඔයා ලොකු ඇනලයිස් එකක් කරලා නැත්නම් ඔයාට අඳුරගෙන නැතුව ඇති. සමහරට කරලත් ඔයාට අඳුර ගන්න බැරි වෙ තියෙන්නේ නැති. මොනවද ඔයාට ලකුණු අඩු වෙන පොයින්ට් කියලා. මොනවා හරි ප්‍රශ්නයක් ගත්තම ඒකෙන් එන්න පුළුවන් එක එක රටක් ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ක්වෙස්චන් ප්‍රැක්ටිස් ක්ලාස් එක. හරි. මේ දැනුවත් කිරීම 2026 A level ලියමින් ළමයින්ට. ඔයාලට දැන් මාස 3ක් වගේ හරි පොඩි කාලයක් ඉතුරු වෙලා තියෙන A level විභාගෙට. එතකොට ඔය මාස 3ක කාලය ඇතුළත ඔය ඉතුරු වෙලා තියෙන පොඩි කාලය ඇතුළත ඔයාගේ ප්‍රධානතම අරමුණ වෙන්න ඕන කොහොමද දැන් ඉන්න ලකුණු මට්ටමට වඩා උපරිම ලකුණු ගාණක් ඉතුරු වෙලා තියෙන කාලය ඇතුළත ලබා ගන්න කියන එක. දැන් ඔයාලට සමහරට තේරෙලා ඇති මේ වෙලාවේ ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක්. පේපර්ස් ලියනකොට ලකුණු නිකන් එක තැන නැවතිලා වගේ තියෙනවා. තියරි කියලා හරි ප්‍රශ්නයක් ගත්තට පස්සේ ඒක තියරි කියලා අමුතුවෙන් අය ලොකුවට කෙරෙන්න දෙයක් නැහැ. හැබැයි හැමදාම ලකුණු තියෙන්නේ 150ක් 100ක් 80ක් 130ක් 40ක් එනවා ගොඩක් දුරට අඩුයි. ඉතින් තියරි කෙරෙලා නම් තියෙන්නේ මොනවා හරි එතන අවුලක් තියෙන්නේ. ඔතෙන්ට ප්‍රධානතම හේතුව තමයි ඔය වැඩේ ප්‍රධානතම හේතුව තමයි වාට ඒ ප්‍රශ්න වලට අදාළ ප්‍රැක්ටිස් එක මදිකම. සමහර විට ඔයා තියරි ඔක්කොම කෙරලා ගෙලිකාගෙන තිබුණට තව පොයින්ටයක් දෙකක් මග ඇරන්න පුළුවන්. එතකොට සමහර විට වාට එක දිගටම විභාග වෙනකම් ආයක දැනුවත් නැතුව විභාගෙටත් ඔය විදිහටම අර අඩු ලකුණු ගානෙන් වාට නවතින්න පුළුවන්. හරියට ඔයා ඇනලයිස් එකක් කරේ නැතිව. ඔන්න ඔය ප්‍රශ්නෙට හරි සරලව වාට මොනවා හරි ප්‍රශ්නයක් ප්‍රැක්ටිස් කරගන්න අපි පොඩි වැඩ පිළිවෙලක් ආරම්භ කරනවා. මෙතනදී සිද්ධ වෙන්නේ මොනවා හරි අපි දන්න A level paper එක ගත්තට පස්සේ A level paper එකේ අහන්නේ හරි ස්ට්‍රක්චර් එකකට මෙන්න මේ ප්‍රශ්نين අහන්නේ මේ පාඩම මේ ප්‍රශ්نين අහන්නේ මේ පාඩම කියලා අපි කලින් ඉඳන් දැනගෙන තමයි විභාගෙට යන්නේ. එතකොට මොනවා හරි ප්‍රශ්නයක් ගත්තට පස්සේ ඒ ප්‍රශ්නෙට අදාළව විභාගෙට එන්න පුළුවන් ආදර්ශ ප්‍රශ්න ටිකක් එක දවසක් ගානේ අපි සාකච්ඡා කරගෙන යනවා. එතනදී අපි එක දවසකට උදාහරණයක් විදිහට පළවෙනි දවසේ අපි පටන් ගන්න වර්ගජ සමීකරණ බහුපදීශෘතය කියන්නේ PO වල PO පේපරේ 11 වෙනි ප්‍රශ්න. හරි. ප්‍රශ්න තියෙනවානේ පේපරේ 17ක් PO පේපරේ ගත්තම 17ක් ඇප්ලයිඩ් පේපරේ ගත්තම 17ක්. ඔය විදිහට අපි එමිට එක එක ප්‍රශ්නේ ඩිස්කස් කරගෙන යනවා. එතකොට උතනදී සාමාන්‍යයෙන් තියරි පොඩ්ඩක් මතක් වෙයි. හැබැයි තියරි කරන්නේ නැහැ අපි උතනදී ප්‍රශ්න ඩිස්කස් කරන එක කරන්නේ. ඒ අතරතුර ඉතින් එනකොට තියරි පොඩ්ඩක් මතක් වෙයි. ඒ අදාළ කොටස ආවරණය වෙන විදිහට අපි කොහොමද ප්‍රශ්න ඩිස්කස් කරන එක සිද්ධ වෙනවා. උතනදී මේ මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕන මේ තියරි මුකුත්ම දන්නේ නැති ළමයෙක්ට මේ වැඩේ ගැලපෙන්නේ නැහැ. සහ ඉතින් ලකුණු 150 150 මේ ප්‍රශ්නෙක තියෙනවා නම් ආට පේපර්ස් ටික ලියාගෙන ගියාම ප්‍රමාණවත් නේ. හරි 150න් 150ම මම අදහස් කරන්නේ මේ එක දවසක් 150 150ම ඇවිල්ලා ගොඩක් දවසට එන්නේ 150න් 100ක් 110ක් වගේ නම් පාට මේ වැඩේ ගැලපෙයි. අර හැමදාම 150 150ම් තියෙනවා නම් පාට තේරුමක් නැහැ නේ වෙන්නේ. එතකොට මේක ගොඩක් වෙලාවට උමනා වෙන්නේ දැන් සාමාන්‍යයෙන් ඇවරේජ් ලකුණු මට්ටමක ඉන්න ළමයෙක්ට. හරි. එතකොට ඔයාගේ ලකුණු මට්ටම නිකන් හැමදාම නිකන් එකම තැන ස්ටක් වෙලා වගේ නම් තියෙන්නේ. මේ වැඩේ වාට සෑහෙන්න වටිනවා. එතකොට ඔයාට මොනවාද ලකුණු අඩු වෙන පොයින්ට් හරිද? එලින්ම ලොකු ලකුණු ගාණක් එකපාරට ඔයා දැන් සමහරට ඔයා ලොකු ඇනලයිස් එකක් කරලා නැත්නම් ඔයාට අඳුරගෙන නැතුව ඇති. සමහරට කරලත් ඔයාට අඳුර ගන්න බැරි වෙ තියෙන්නේ නැති. මොනවද ඔයාට ලකුණු අඩු වෙන පොයින්ට් කියලා. ඉතින් ඔන්න ඔය මේ වගේ වැඩකින් ඔයාට ඒක සම්පූර්ණයෙන් හදාගන්න පුළුවන්. මොකද අපි මොනවා හරි ප්‍රශ්නයක් ගත්තම ඒකෙන් එන්න පුළුවන් එක එක රටා ඒ ඔක්කොම ආවරණය වෙන විදිහට ඊට පස්සේ මොනවා හරි තියරි පොයින්ට් පොඩි ඒවා තියෙනවා නම් ඒවත් ආවගෙන විදිහට වැඩේ කරගෙන යනවා. හරි. එතකොට මේක අපි පටන් ගන්නෙ මාතර කිවුරෝ ආයතනයේ ඉරිද දවල් 1ට තමයි පන්තිය තියෙන්නේ.
ඉට අමතරව ඔන්ලයින් සහභාගි වෙන්න පුළුවන් මේකට සමාන්තරව හරිද මේ ලාසිකට සමාන්තරව පේප ලාස්ස එකත් යනවා පේප ලාස්සකේදී නම් වාල්ට පේප එක මම වාල්ට පහසු වෙලාවක ලියන්න ඉඩදීල තියෙන්නේ මේක අනිවාරෙන්ම ඉරිදි දවල් එකට තියෙනවා මේක පේප ඩිස්කෂන් එකක්ම නෙමෙයි මේක ඇවිල්ලා සම්පූර්ණම ක්වෙස්ෂන් ප්‍රක්ටිස් ලාස්සය ඒක ප්‍රශ්නෙන් ප්‍රශ්නයට ප්‍රක්ටිස් කරන එක තමයි කරන මං හිතනවා වාල්ට වැඩේ පිළිබඳව දලා ඉඩියක් ඔලොට යන්න ඇති කිය හරි එතකොට මේ වටසප් ගරුප්ක් ලිංකක් කල්ල ඇති ඒකත් එක්කවා ජොයින් වෙන්න ඒක අපි වැඩිදුර තුරදු ආලෝ දැනුවත් කරන්නම් මොනවද ඉස්සරට වෙන්නගෙන ඕක තමයි දැනට ගැම තියෙන එන හැමටම ජයවා ඉතුරලා තියෙන පොඩි කාලය ඇතුළත පාලට ලස්සන මැච්චක් ගහන්න පුළුව හටම ජයවා